ඔයාලගේ වලට් එහෙම ගැලවිලා යන්න ඉඩ තියෙනවා. වලට් වොෂ් වෙන්න එහෙම ඉඩ තියෙනවා. වලට් වොෂ් වෙන්න ඔව් ප්‍රධානතම හේතුව තමයි Tamanට නුහුරු හින්දා මේ මාකට් එක නුහුරු මාකට් එක දරා ගන්න බැරි වීමෙන් තමයි මාකට් මේ වලට් එක වොෂ් වීමකට භාජනය වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපේ වලට් එකේ ඩොලර් 50ක් තියෙනවා කියලා කියන්නකෝ. ඒ ඩොලර් 50 තිබුණට අපි ඩොලර් එකකට කිට්ටු වෙන්න අපි පාඩු ලබනවා. ඒ කියන්නේ නවකීන්ට දසවද දෙන මාකට් එකක් මේක. පැහැදිලිද? ඒ කියන්නේ යාර දන්නේ නැහැනේ එවලින් වල මේ මාකට් එක කොයි දිශාවටද යන්නේ කියන එක හරියටම දන්නේ නැහැ. ඒක නිසා කරන ඇනලයිස් එකකින් එකටම වැරදීම්ම තමයි වෙන්නේ. මුලින් එහෙම තමයි. වැරදි තමයි හරියට හරි පාරේ ගමන් කරන්නේ. එතකොට මුලින්ම වෙන වැඩක් තමයි තමන් යම්කිසි පාඩුවක් ලබන අවස්ථාවකදී තමන්ට ඒ පාඩුව දරා ගන්න බැරි වෙච්ච ගමන් තමන් මොකද කරන්නේ? ඒ නැති වෙච්ච දේවල් හොයන්න යනවා දිගින් දිගටම. ඒ දේ මේ මාකට් එකේ කරන්න යන්න එපා. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අනිත් එක තමයි අඩුම සතියක්වත් ඩිමෝ එකේ ට්‍රේඩින් වලට එන්ටර් වෙන්න. ඩිමෝ ට්‍රේඩින් වලට එන්ටර් වුණා කියලා ඔයාලගේ සල්ලි කැපෙන්නේ නැහැ. සල්ලි නැති වෙන්නේත් නැහැ. එතකොට ලික්විඩ් වෙන්නේ කොහොමද? ලික්විඩ් වෙන්නේ කොහොමද? වලට් එක වොෂ් වෙන්නේ කොහොමද? ඒව එකක් නෑරම අපි ඇඩ්වාන්ස් ලෙවල් එකේදී කරනවා. එතකොට පළවෙනි සතිය ඇතුළත ප්‍රැක්ටිකල් එක දාගත්තා නම් ප්‍රැක්ටිකල් එක මාර්ගයෙන් කීයක් හරි හම්බ කරගෙන මේ ශේෂ්ත්‍රයේ තියෙන ඉහළම තැනට උනත් යන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ තියෙන ඉහළම තැන වෙනකම්ම ඉවරලා ආයතනය තුල ගුරුවරු ඉන්නවා. මම කරන්නේ දෙකේම ප්‍රැක්ටිකල් තමයි මම කරන්නේ. ප්‍රැක්ටිකල් එකේදී කරන්නේ අපි කොහොම කරත් ඇඩ්වාන්ස් ලෙවල් ප්‍රැක්ටිකල් එකේදී මට තියෙන්න ඕනේ පළවෙනි මාස දෙකෙන් පස්සේ එක දිගට අඩුම සතියක්වත් වින් එකේ ඉන්න ඕනේ. පැහැදිලිද? එක දිගට සතියක් වින් එකේ ඉන්නවා කියන එක කොච්චර අමාරු වැඩක්ද කියන එක ඔයාලට තේරෙවි වැඩේට පටන් අරගෙන වැඩේට එන්ටර් වුණාට පස්සේ. සතියක් එක දිගට වින් එකේ ඉන්න හරි අමාරුයි.